මේ බ්ලොග් එකේ කියන්නේ අපේ පාර්ට් 2 එකේ බලකොටුවක් වටේට තියෙන රිවර් එකක බෝට් ටුවර් එකක් යන ගමන් ඔයිස්ටර් ෆාම් එකකටත් යන්න නම් හරිම ආසයි. මේ බ්ලොග් එක පටන් ගන්න කලින් කියවනේ කාසල් එකක් ගැන. කාසල් එක රිවර් ටුවර් එකක් යන ගමන් බලනවට වඩා ලස්සනට බලන්න පුළුවන් මේ වැඩට ගියාම. බලන්න. Fulang වැඩි ගහගෙන යන්නේ වගේ පුළා එක පාට හුලඟක් එනවා. my god වල පැත්තම බලා ගන්න පුළුවන්. අන්න අර හිටින තනබිම් තියෙනවා. මේ ටික කාසල් එක වටේ තියෙන්නේ මේ ටවුන් එක. දවල් වෙනකොට මෙතනට හැමෝම එන හින්දා අපි පොඩ්ඩක් උදෙන්ම ආවා. හැබැයි හොඳටම හුලං වැඩි. මෙච්චර වපසරියක බලකොටු තියෙනවා. අම්මෝ මේ තියෙනවා මේ ඇතුළ ඔක්කොම. අරකෝ හුලං දෙන්නත් එක්ක ප්ලෑන් කරන් හිටියේ අද රිවර් ටුවර් එක ගිහිලා හෙට ඔයිස්ටර් ෆාම් එක බලන්න. හැබැයි කාලගුණේ චුට්ටක් අවුල් හින්දා අද අපි යන්න හදන්නේ ඔයිස්ටර් ෆාම් එක බලන්න. පටන් ගන්නකොට සත්ත්ව කුවිපළවල් තිබ්බත් දුරට යනකොට මේ පැත්ත ප්‍රසිද්ධ වෙලා තියෙන ඔයිස්ටර් ෆාම් වලට. මේ වෙන් කරලා තියෙන හරියේ දිගටම ඔයිස්ටර් කේජස් දාලා තියෙන්නේ. මේ තියෙන්නේ කේජස් වලින් ගත්ත ඔයිස්ටර්. අපි දෙන්නට මෙතනට ආපු වෙලේ ඉඳන් ලොකු උනන්දුවක් තිබ්බා මෙච්චර සීතලක කොහොමද ඔයිස්ටර් ඇති කරන්නේ කියලා. මේ තියෙන බෝට් එක ඇත්තටම ඩ්‍රයිව් කරන්නේ ලේඩි කෙනෙක්. ඒ වගේ මේ ආවොත් තියෙන්නේ හැමතැනම කේජස් දාලා අපිට වතුර මට්ටම වැඩි හින්දා ඒවා බලන්න බෑ. ඒ වුණාට අපි ඒ වෙලේ කොඩට ගෙනාපු ඔයිස්ටර් වල ෆොටෝ ටිකක් නම් ගහගත්තා. හවස් වෙනකොට සීතල වැඩි වෙන හින්දා ඉක්මනට හොටල් එකට ගිහිල්ලා වොෂ් එකක් දාගෙන සැර කෑමක් කෑවනම් හොඳයි කියලා හිතෙනවා. තව දවසක් උදා වෙලා හොඳටම ඉරාවුවත් පායලා හින්දා ඉක්මනට බ්‍රෙක්ෆාස්ට් එකත් අරගෙන වටයක් ඇවිදලා ආවනම් හොඳයි වගේ. දවසත් හොඳ හින්දා අපිටත් කලින් අනිත් හැමෝම ඇවිදින්න පටන් ගත්තා. ඒත් මේ තැනට නම් මුලින්ම ඇවිත් ඉන්නේ අපිට කොහෙද? ඉතින් කට්ටිය නැති හින්දා අපිට ඉක්මනට මේවරෝ බුක් කරගන්න පුළුවන් වුණා.
ඒ කියන්නේ පාර්ට් 1 එකේ මට ප්‍රශ්නයක් ආවනේ වතුර පිරිසිදු වෙලත් ඇයි මාළු දකින්න නැත්තේ කියලා. ඉතින් අපි ඒ ගැන මෙයාලගෙන් අහලා බලුවා. එයාලා කියනවා මෙයාවට නම් මාළු බලා ගන්න බෑ. හැබැයි චුට්ටක් ඇතුළට යනකොට මාළු බලන්න පුළුවන් කියලා. හොලිඩේ එකත් ගත වෙලා ගියා මේ විදියට. දැන් ඉතින් ඊළඟ දවසේ කාලා එහෙම උදෙන්ම ගෙදර යන්න ලෑස්ති වෙන්න තමයි තියෙන්නේ. වීඩියෝ එක අපේ ට්‍රිප් එකේ දෙවෙනි කොටස. ඉතින් අපේ පළවෙනි කොටසේ අපි ගියා උණුකල් නිදියකින් බීච් 4ක් කවර් කරන ලස්සන තැනකටයි. ඒ වගේම මගේ අත් දෙක දික් කරාමවත් ලං වෙන්න බැරි ගහක් තියෙන තැනකටයි. ලින්ක් එක තියෙනවා පල්ලෙහෙන් සඳහන් කරලා